සුබ දවසක් ඔයාලට. ඔයාලගෙත් කොණ්ඩේ පීරනකොට මේ විදියට කොණ්ඩේ අහුරු පිටින් යනවද? ඇත්තටම මගෙත් මේ රෙමඩීස් කරන්න කලින් ගොඩක් අහුරු පිටින් ගියා. ඉතින් මම ඔයාලට අද කියලා දෙන්නම් මම ඒකට මොනවද කරපු ට්‍රීට්මන්ට් කියලා. මේකට හොඳම සොලියුෂන් එක තමයි කඩපිංචා තෙල් එක. මෙය හදන්න මූලික වශයෙන් උළුහාල් සහ කඩපිංචා අවශ්‍යයි. ඉතින් මේ කඩපිංචා ගන්නකොට හොඳට හොදලා පවනේ වේලෙන්න තියලා අරගන්න. අවුවේ වේලෙන්න තියන්න එපා. මොකද අවුවේ වේලෙන්න තිබ්බොත් මේකේ තියෙන පෝෂණය ඔක්කොම විනාශ වෙනවා. ඉතින් ලංකාවේ කෙනෙක්ට නම් කඩපිංචා ඉක්මනින්ම හොයාගන්න පුළුවන්. විදේශගත වෙලා ඉන්න කෙනෙක්ට කඩපිංචා පවුඩර් එකක් හරි නැත්නම් වේලපු කඩපිංචා හරි කමක් නැහැ. මේකට යොදා ගන්න පුළුවන්. හැබැයි ගන්න සියලුම අමුද්‍රව්‍ය වල සහ භාණ්ඩවල වතුර බිඳුවක්වත් තියෙන්න බෑ. එහෙම තිබුණොත් ඔයාලා මේ මහන්සි වෙලා හදන තෙල් එක ගොඩක් කල් තියාගන්න බැරි වෙනවා. ඒක ගොඩක් කුඩු වෙන්න ගන්නවා. අද මේ ටික අඹර ගන්න ඇඹරුම් ගල භාවිත කරනවා. ඔයාලට ඇඹරුම් ගලක් නැත්තම් බ්ලෙන්ඩර් එක හරි අත්වන් ගෙඩිය හරි භාවිත කරගන්න පුළුවන්. මුලින්ම හොඳින් හොදාගෙන පවනේ වේලාගත් උළුහාල් ටික අඹරගෙන කරපිංචා ටික අඹර ගන්නවා. ඉතින් මම මෙතන උළුහාල් මේස හැන්දක ප්‍රමාණයක් තමයි භාවිත කරලා තියෙන්නේ. ඒ වගේම මේ දෙකම හොඳින් එකට අඹරා ගන්න ඕන. ඉතින් ඔයාලට පේනවා මම අඹරාගත්ත මිශ්‍රණය මෙහෙම භාජනයකට දාගෙන තියෙනවා. දැන් වතුර නැති හොඳින් වෙලුණු තාච්චියක් ලිපේ තියාගෙන ඒකට පිරිසිදු පොල් තෙල් දාගන්න. ගෙදර පොල් තෙල් නම් ගොඩාක් හොඳයි. නැත්නම් සුදු පොල් තෙල් භාවිත කරන්න. කඩේ තෙල් නම් භාවිත කරන්න එපා. තෙල් එක බුබුලු දාන මට්ටමකට ආවට පස්සේ ඔයාලගේ කොටාගත්තු මිශ්‍රණය තෙල් එකට දාගන්න. පරිස්සමට දාගන්න. මොකද තෙල් විති වෙනවා. දැන් රත් වෙච්ච තෙල් තියෙන නිසා. ඉතින් ඔයාලට සෙම වගේ තියෙනවා නම් මේ තෙල් එක ගෑවට සෙම ඇති වෙන්නේ නැහැ. මේක හරිම පෝෂණීය තෙලක්. කෙස් මුල් ශක්තිමත් කරලා වැටෙන එකත් ගොඩාක් අඩු කරනවා. ඉතින් විනාඩි 2ක් විතර මේ විදිහට හොඳින් තෙල් එක මිශ්‍රණයත් සමග රත් කරගන්න. ඔයාලට පේනවනේ දැන් තෙල් එකේ පාට කොළ පාටට ඉක්මනින්ම හැරීගෙන එනවා. ඉතින් එහෙම වෙන්නේ මේ කොළවල පෝෂණීය තෙල් එකට උරා ගන්න නිසායි. ඉතින් මේ විදිහට හොඳට තෙල් එක කර වෙන්න දෙන්නේ නැති වෙන්න හැඳි ගන්න. ඔයාලගේ දැනටමත් කොණ්ඩේ අහුරු පිටින් යනවා නම් මේ තෙල් එක සතියට දෙපාරක් විතර නාන්න කලින් පැය 2-3ක් ඇප්ලයි කරලා ස්වභාවික ෂැම්පූ එකකින් හොදලා අරින්න. ඔයාලට ප්‍රතිඵල බලා ගන්න පුළුවන් මාසයක් ඇතුළත. ඒ වගේම කොණ්ඩේ යන්න ගොඩක් බලපානවා ඔයාලගේ ස්ට්‍රෙස් එක, හෝමෝන්ස් ඉම්බැලන්ස්, එතකොට ප්‍රෝටීන් න්‍යූනතාවය, ඔයාලගේ පුවර් ඩයට් ප්ලෑන් එක වගේම ස්කැල්ප් ප්‍රොබ්ලම්ස්, ඒ වගේම ජෙනටික් ප්‍රොබ්ලම්ස් බලපානවා. ඉතින් මේ වගේ ප්‍රශ්න තියෙන කට්ටියට කොච්චර ඔයිල් ඇප්ලයි කරත් ඔයාලට අවශ්‍ය වෙන තරමේ වෙනසක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඔයාලගේ කොණ්ඩේ දැවෙන්නෙම නැත්තම් ඒ රීසන් එක හොයාගෙන දැන් ඕන තරම් ඒවලට ප්‍රතිකාර තියනවා වගේම උපදෙස් තියෙනවා. ඉතින් මම ඒකත් මේ වීඩියෝ එකේදී කියන්න කැමතියි. හරි, දැන් අපේ තෙල් එක මේ මට්ටමට රත් වුණාට පස්සේ ලිපෙන් බාගෙන පෙරා ගන්න. ඔයාලට තෙල් එකේ පාට දැන් හොඳටම බලා ගන්න පුළුවන් මුලින් තාච්චියට තෙල් දානකොටයි. දැන් ලිපෙන් බාගත්තාමයි තෙල් වල පාට. ඉතින් තෙල් එක ගොඩාක් කොළ පාටයි. ඒ කරපිංචා යුෂ ඔක්කොම තෙල් එකට ඇබ්සෝබ් වෙලා තියෙන්නේ. ඉතින් මේ විදිහට ඔයාලා මේ වගේ භාජනයක් යොදාගෙන පෙරා ගන්න. ඊට පස්සේ මම වැඩි පෝෂණය සඳහා විටමින් E කරල් 2ක් මේ තෙල් එකට භාවිතා කරනවා. ඔයාලට පුළුවන් ඔලිව් ඔයිල්, ඉඳරු තෙලුත් මේ තෙල් එකට භාවිත කරන්න. ඒ වගේම තෙල් එක ගොඩාක් නිමෙන්න තියලා මේ තෙල් දාගන්න. මේ තෙල් එක නාන්න කලින් පැය 4ක් විතර ඔළුවේ තියලා ස්වභාවික ෂැම්පූ වර්ගයක් භාවිත කරලා සෝදලා අරින්න. එතකොට ඔයාලටත් මගේ වගේ දිග කොණ්ඩයක් වවා ගන්න පුළුවන් වෙනවා. ඉතින් යාළුවනේ, සබ්ස්ක්‍රයිබ් කරලා දැන්ම මාත් එක්ක එකතු වෙන්න. සියලුම දෙනාට සුබ දවසක්.